Hello, welcome to my YouTube channel Life with Dr. K. ඉතින් අද අපි ඉස්සෝ වඩේ හදලා බලමු. මුලින්ම ඔයාලා හදන පැයක් දෙකකට කලින් කඩල පරිප්පු අරගෙන පෙඟෙන්න දාන්න. ඒ අතරතුර අවුමිරිස්, ලූණු, කරපිංචා අරගෙන හීනියට කපා ගන්න. ඊට පස්සේ ඉස්සොත් අරගෙන ඒ ටික හොඳට හොදලා වෙන් කරලා තියාගන්න. ඊට පස්සේ අර කලින් පෙඟෙන්න දාපු කඩල පරිප්පු ටික බ්ලෙන්ඩර් ජාර් එකකට දාලා ටිකක් බ්ලෙන්ඩ් කරගන්න. මේ වෙලාවේ ගොඩක් බ්ලෙන්ඩ් වෙන්න ඕනේ නැහැ. ටිකක් ඇට හිටින විදියට බ්ලෙන්ඩ් කරගත්තාම ඇති. ඊට පස්සේ අර කලින් කපාගත්ත ලූණු, අමුමිරිස්, කරපිංචා ටික දාන්න. ඊට පස්සේ ඒකට කෑලි මිරිස්, ලුණු, ගම්මිරිස් දාලා තව වතුර ටිකකුත් දාලා මේක හොඳට අනාගෙන වඩේ හැඩයට හදා ගන්න ඕන. ඊට පස්සේ මේ වඩේ වලට ඉස්සෝ අලව ගන්න මික්ස් එක විදියට පාන් පිටි ටිකක් අරන් ඒකට ලුණු කුඩු දාලා, මිරිස් කුඩු දාලා, වතුර ටිකක් දාලා මේකට මික්ස් එකක් හදා ගන්න. ඊට පස්සේ මේ මික්ස් එක ආධාරයෙන් කලින් හදාගත්ත වඩේ වලට ඉස්සෝ රඳව ගන්න පුළුවන්. ඊට පස්සේ මේ හදාගත්ත ඉස්සෝ වඩේ ටික තෙල් තාච්චියක දාලා හොඳින් බැද ගන්න ඕන. මේ තියෙන අපි හදාගත්ත රසම රස ඉස්සෝ වඩේ. ඉතින් මේ වගේ තවත් රෙසිපි බලන්න අපිව ෆලෝ කරලා තියාගන්න.